මේ තියෙන C001 chair එක අපි බලමු මේක හයි කරගන්න ක්‍රමය. මේක පාස් ටික අපි වෙන වෙන වශයෙන් 1 ඉඳලා 9 දක්වා පාස් ටික වෙන වෙන කරලා තියෙනවා. අනුපිළිවෙලින් මේ විදිහට තමයි වෙන් කරලා තියෙන්නේ. අපි බලමු මේක හයි කරගන්න කොහොමද කියලා. මේ විදිහට වලට ඇන ටිකක් දීලා තියෙනවා. ලොකු ඇන ටිකයි පොඩි ඇන ටිකයි කළු ඇන දෙකයි. මේ විදිහට අපි මුලින්ම බේස් එක අරගෙන රෝද ටික ඒ ටිකට ෆිට කරන් ඉමු. මේ විදිහට රෝදයක් අරගෙන එලා මේ බේස් එකේ තියෙන තව් වලට තියලා තද කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහටම රෝද පහම හයි කරගන්න ඕනේ ඔයාලා මුලින්ම. මේ විදිහට අපි බේස් එකට රෝද ටික හයි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මලක් දීලා ඇති. මේ මල මෙන්න මෙතනට මේ හරිය විදිහට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ ගෑස් පම්ප් එක දීලා තියෙනවා. ගෑස් පම්ප් එකත් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක එන්නේ යට බේස් එකේ. අපි ඊට පස්සේ හැන්ඩල් දෙක ගන්නවා. මෙන්න මේ කළු පාට ඇන දෙක තියෙනවා. ඊට පස්සේ මේ හැන්ඩල් දෙකට මේ කළු පාට ඇන දෙක අරගෙන ඉල්ලලා තමයි දාන්න ඕනේ. මෙන්න මේ විදිහට හැන්ඩල් එකට මෙන්න මේ බැක් ෂීට් එක අරගෙන ඉල්ලලා ගානට ඒ කට්ට දෙකට දාලා මෙන්න මේ කළු පාට ඇන දෙකෙන් තමයි තොර කරගන්න තියෙන්නේ. මෙෂ් එකට හානියක් නොවෙන්න ඔයාලා මෙන්න මේ විදිහට ඇන දෙක හයි කරගත්ත පස්සේ මෙන්න මේ වගේ අවුට් ලුක් එකක් තමයි එන්නේ. ඊට පස්සේ දිග ඇන හතරක් තියෙනවා. ඊට පස්සේ ෂීට් එක හයි කරගන්න හරි ලේසියි. මෙන්න මේ විදිහට ඇන හතර අපි පෙන්නුවා. මේ විදිහට ෂීට් එක දාගන්න ඕනේ ඒ හයි කරගත්තා මේකට මේ විදිහට දාගත්තා අර පෙන්නපු ඇන හතරට මෙන්න මේ විදිහට ඇන ටික දාගන්න ඕනේ මුලින්ම යට ඇන දෙක දාගෙන ඉන්න ඕනේ ඔයාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකත් අද කරගන්න හරිම ලේසි මෙන්න මේ විදිහට ඒකත් අද කරගෙන උඩ ඇන දෙකත් අද කරගන්න ඊට පස්සේ අපි ඔන්න ෂීට් එකත් හයි කරලා ඉවර වෙන්න යන්නේ ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඇන හයක් දීලා තියෙනවා මේ පොඩි ඇන හයෙන් හතරක් මේ මෙකනිසම් එකට එනවා මේ මෙකනිසම් එකට මෙන්න මේ විදිහට තමයි හයි කරගන්න ඕනේ මෙකනිසම් එක ෂීට් එකේ යටපැත්තේ තව ඇන තව හතරක් වලට දීලා තියෙනවා ඒ ඇන තව හතරට වෙන විදිහට මේ මෙකනිසම් එකත් හයි කරගන්න ඕනේ ඊට පස්සේ තව ඇන දෙකක් ඉතුරු වෙනවා ඒ දෙක එන්නේ හෙඩ් රෙස්ට් එකට හෙඩ් රෙස්ට් එකට ඔයාලා උඩින්ම බැක් එකේ තියෙනවා උඩින්ම ඇන දෙකක් දාන්න පුළුවන් වෙන මේ විදිහට දීලා තියෙන හෙඩ් රෙස්ට් එකත් අරගෙන ඉල්ල ඒ ඇන දෙක අරගෙන දාගන්න මෙන්න මේ කළු පාට පටියේ ඒ ඇන දෙක තද කරාට පස්සේ එතනට තියලා මෙන්න මේ විදිහට තියලා තද කරගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ අපි යට බේස් එකයි ෂීට් එකයි එකට එකතු කරගන්න යන්නේ මෙන්න මේ විදිහට ෂීට් එකයි බේස් එකයි එකට එකතු කරගන්නවා අපි මේ තමයි ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලා C001 chair එක හැදුනේ